ජය වේවා. ටික දවසකින් පසුව පොඩි වෙනස්කම් වලින් වෙනස්කම පැහැදිලි කරොත් මේසේ මතුපිට ටේබල් එකේ මතුපිට පොඩි වෙනස්කමකින් අපි යලි නැවත හමු වෙනවා. අපි කියව හිටිය පොතෙන්ම පටන් ගමු. යකඩයා එසේ නැතිනම් අයර්න් මෑන් කෘතියෙහි ඊළඟ පරිච්ඡේදයේ කියවීමටයි දැන් සූදානම් වන්නේ. 13 වන පිටුව මුල් හරිය. එක්වරම නැවතුණු එය යමක් දෙස ඉතා හොඳින් අවධානය යොමු කළේය. ඒ යකඩයාගේ අනෙක් අතයි. එම අත නැකිට ඇහැ සහිත අතේ සුළගිල්ල අල්ලා ගති. ඇහැ සහිත අත සහ අනෙක් අත අන්දයන් කනවැල අල්ලන ආකාරයෙන් උරහිස සිරවී ඇති දෙසට ගමන් ගති. ඉන් පසු අත් දෙකම එක් වී ඇද ගල් දෙක අතරින් උරහිස ගලවා ගන්නට සමත් විය. ඇස සහිත අත මැණික් කටුවෙන් උරහිසට සවි විය. මේ අපූරු තුන් කට්ටුව පරීක්ෂාවෙන් ඉදිරියට ගමන් කරන්නට විය. සුදු සහ කළු බොරළු ගොඩේ ඇසක් දිලිසෙමින් තිබුණ. ඇස් පෙනෙන අත බිම තිබූ ඇසගෙන අනෙක් අතට සවි කළේය. දැන් අත් දෙකටම පෙනීම ලැබී ඇත. අත් දෙක ගල්පර අතර එහෙ මෙහෙ දුවන්නට විය. අත් දෙකට ඉක්මනින් කකුලක් හමු විය. අත් දෙක කකුල මත පැන සවි විය. ඉන් පසු අත් දෙකෙන් පෙන්වන මග ඔස්සේ කකුල ගමන් කරන්නට විය. අසුපිට යන අශ්වාරෝහකයෙකු මෙන් අත් දෙක මග පෙන්විනි. ඊළඟ පරිච්ඡේදයෙන් හමුවෙමු. ජය වේවා.